දවසක් යාළුවෝ දෙන්නෙක් ගමනක් යනවා වාහනයක. මේ වාහනේ යන ගමන් ස්ත්‍රියක් දකිනවා හරිම ප්‍රියමනාප ස්ත්‍රියක්. ඇය දුහුල් ඇඳුමකින් සැරසිලා කොණ්ඩෙත් කඩාගෙන ඇය පාර අයිනෙන් ගමන් කරනවා. මේ හිටපු එක යාළුවෙක් අර කාන්තාව පෙන්නලා Tamanගේ එහා පැත්තේ අසුනේ ඉන්න යාළුවාට පෙන්නලා කියනවා මචං ඔය ඉන්නේ බඩුවා. වර්තමාන භාෂාවෙන් කිව්වොත් සමාජයේ අපි කතා වෙන්නේ එහෙමනේ. මචං ඔය පාරේ යන්නේ බඩුවක් කියලා කියනවා. ඊට පස්සේ ගෑනු කෙනාගේ කතන්දරේ කියනවා Tamanගේ යාළුවත් එක්ක. යාළුවාට කියනවා මචං ඔය ගණිකාවක්. ඕකි බං ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා ඕකි පැනලා ගියා. ඕකි මචං වලව්කාරියක්. වලව්කාරියක් වුණාට බං ඕකි පැනලා ගියා. පැනලා ගිහිල්ලා ළමයෙක් හම්බුණාට පස්සේ ඒ මිනිහා මේ ගෑණිව අතෑරියා. මේකි බං වලව්කාරියක්නේ. මේකි අර ළමයාත් එක්ක ආවා Tamanගේ තාත්තගේ ගෙදරට. තාත්තා බං ඕකිට ගහලා පන්න ගත්තේ. තාත්තා බාරගත්තේ නෑ. දැන් බං ඔය තැන් තැන් වල කොල්ලොත් එක්ක එහෙම ලගිනෝ. ඔන්න ඔහොම මේ ගැහැණු කෙනාව Tamanගේ යාළුවාට හඳුන්වලා දුන්නා. මෙන්න මේ අවස්ථාව පාදක කරගෙන වස්තු විෂය කරගෙන ගීතයක් නිර්මාණය වුණු අවස්ථාවක් අපේ සිංහල ගීත ඉතිහාසයේ තියෙනවා. මේක තමයි අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහතා විසින් ලියවුණු ගීතය. මේ ගීතය ගැන කියනකොට අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා Tamanගේ නඩු කටයුත්තකට නුවර උසාවියට එන්න දුම්රියෙන් තමයි නුවරට එන්නේ. මේ වෙලාවේ Tamanගේ යාළුවෙක් මේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහත්මයා ගන්න එනවා දුම්රියපොළට. දිග්‍රියපොළේ ඉඳලා දලදා වීදියේ දිගේ මේ වාහනේ ඉදිරියට එනවා. ඔන්න ඔය අවස්ථාවේදී තමයි වාහනේ යන ගමන් දලදා වීදියේ දිගේ පදික වේදිකාවේ ඇවිදගෙන යන මෙන්න මේ කාන්තාව දකින්නේ. ඔන්න ඔය අවස්ථාවේදී තමයි රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයාට අර Tamanගේ යාළුවා ඔන්න ඔය කතාව කියන්නේ. ඔය කතාව කියනකොට රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා ටිකක් ඇය ගැන හිතනවා. ඇය බොහොමත් ප්‍රියමනාප ස්ත්‍රියක්. එනේ දැක්කාම හරි ලස්සනයි. නුවර කෙල්ලෝ එහෙමනේ නුවර මාතලේ ඔය මධ්‍යම පළාතට යනකොට කෙල්ලෝ ටිකක් ලස්සනයි. කියන මධ්‍යම පළාතේ කේන්ද්‍ර කරගත් නිකමටත් කියනවනේ කේතලෙන් මල්ලක් ගේන්න කියලා. මාතලේ හැදුවා මමගේ තට්ටු. ඔන්න ඔය විදිහට බලනකොට මධ්‍යම පළාතේ ටිකක් ලස්සන රූප සපුවකින් යුතු කාන්තාවන් තමයි ඉන්නේ. ඉතින් හරි ලස්සන රූප ස්වභාවයකින් යුතු මේ කාන්තාව දැක්කට පස්සේ රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා මේ ගැන වෙනස්ම විදිහකට හිතනවා. කිසියම් නිර්මාණයක් බිහි කිරීමේදී නිර්මාණකරුවාට Tamanගේ වස්තු විෂය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිර්මාණයක් බිහි කරන්න නිර්මාණකරුවා යොදා ගන්නා Tamanගේ මාතෘකාවට වස්තු විෂයට ඕනෑම දෙයක් පදනම් විය හැකියි. මේ වස්තු විෂයට සීමා මායිමක් නැහැ. ඕනෑම කරුණක් පිළිබඳව අසීමාන්තිකව සිටීමේ අයිතිය නිර්මාණකරුවා සතුයි. මේ රන්බණ්ඩා සෙනවිරත්න මහත්තයා එදා හවස එනවා දලදා වහන්සේ වැඳ පුදා ගන්න. මේ එන වෙලාවේදී ලස්සන ගැහැණු කෙනෙක් සුදු ඔසරියත් ඇඳගෙන උඩරට විදිහට සුදු ඔසරියත් ඇඳගෙන එක අතකින් Tamanගේ චූටි ගැහැණු දරුවව ඇයටත් සුදු අඳගෙන ගැහැණු දරුවටත් හරිම ප්‍රියමනාපයි ඒ ගැහැණු දරුවා. ඇයත් අඩ ගහගෙන අර ගැහැණු කෙනාගේ අතේ එක පැත්තක මල් වට්ටියක් එක අතක චූටි ළමයා අනිත් අතේ සුදු මල් වට්ටියකුත් අරගෙන ඔසරියකුත් ඇඳගෙන හරිම ලස්සන කාන්තාවක් දකින්න. රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා අර කලින් උදේ එයා Tamanගේ යාළුවත් එක්ක එනකොට දලදා වීදියේදී දැක්කනේ අර ගැහැණු ළමයා. අන්න මතක් වෙනවා මේ එන්නෙත් ඒ ගෑනු කෙනාමයි. ඒ වෙලාවේ මෑ ගැන කියලා දුන්නේ ගණිකාවක් විදියට. ඒ ගෑනු කෙනා ගැන කිව්වේ ගණිකාවක් කියලා. මේ කිබන් ගණිකාවක් කියලානේ කිව්වේ. අර වෙලාවේ දුහුල් ඇඳුමක් ඇඳගෙන, විනිවිද පෙනෙන ඇඳුමක් ඇඳගෙන, කොට දනිසෙන් උඩට ඇඳුමක් ඇඳගෙන, කොණ්ඩේ කඩාගෙන වෛශාවක් විදියට පාරේ ගියේ. හැබැයි මේ වෙලාවේ උඩරට ඔසරියත් ඇඳගෙන ලස්සනට මල් වට්ටියකුත් අතේ අරගෙන එක අතකින් Tamanගේ හුරතල් දියණියත් අරගෙන මේ එනවා දලදා වහන්සේ වඳින්න. ඔන්න ඔය අවස්ථාව මේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා මේ ගැන කල්පනා කරලා එදාට පහුවදා ලියනවා ගීතයක් මේ ගැන. ඔහු ලියන්නේ ලඳුනේ ඔබේ දැස දැකගත්තෙමි ඊයේ හවස ලඳුනේ කිය. මොහු ඇය ගැන හිතුවේ වෙනම විදිහකට. ඇය ගැන දකින අහන කට්ටිය, කියන්නේ ඇය ගැන දන්න කට්ටිය මේ නුවර අවට කට්ටිය ඇයව හඳුන්වන්නේ වෛශාවක්, බඩුවක්, ගණිකාවක්. හැබැයි රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා මැය ගැන වෙනම කෝණකින් දැක්කා. අන්න නිර්මාණකරුවෙකුට අවශ්‍ය වෙන්නේ
අන්න ඔය දැක්ම. ඒ අවස්ථාවේදී රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා හරි ලස්සනට මෙන්න මේ ගීතය නිර්මාණය කරලා ඒ කාලේ තිබුණේ පත්තරේ. දැන් අද නම් තියෙනවා YouTube, රේඩියෝ channel, සමාජ මාධ්‍ය ඕන එකට Tamanගේ අදහසක්, නිසදසක්, ගීතයක් මෙන්න මේ විදිහට රෙකෝඩ් කරලා මුදා හරින්න පුළුවන්. නමුත් එදා එහෙම තාක්ෂණයක් තිබ්බේ නැහැ. එදා කාලේ මොකක් හරි දෙයක් නිර්මාණය කරොත් ගොඩක් වෙලාවට මිනිස්සු අතරට යවන්න උත්සාහ කරන්නේ රේඩියෝ එකෙන්. එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට ඔන්න පුවත්පතක දැන්වීමක් හරහා, පුවත්පතේ මොකක් හරි ලිපියක් හරහා ඔන්න ওই විදිහට පුවත්පතේ තියෙන නිසදසකට මෙන්න මේ කවිය දානවා අධිනීතිඥ රම්බණ්ඩා මහත්තයා. මේකේ තියෙන්නේ ලඳුනේ ලඳුනේ ඔබේ දැස දැකගත්තෙමි ඊයේ හවස ලඳුනේ කියලා. ඔන්න දැන් මේ වෙනකොට ප්‍රේමසිරි කේමදාස මාස්ටර් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලක ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. එදා හවස මේ ප්‍රේමදාස මාස්ටර්ගේ වාට්ටුවේ Tamanගේ ඇඳ ඉස්සරහා මේ පත්තරේ තියෙනවා. මොහු හවස් වෙලා මේ පත්තරේ බලන්න අතට ගන්නවා. හරි ලස්සන පදපේලි ටිකක් දකින්නවා මේ කේමදාස මාස්ටර්. මේ කවිය කියවලා ප්‍රේමදාස මාස්ටර් හිතනවා මන් මේකෙන් කවියක් හදන්න ඕනි. ගීතයක් නිර්මාණය කරන්න ඕනි කියලා. ප්‍රේමදාස මාස්ටර් කරන්නේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයාට කියලා මේ පදවැලෙන් මේ ගීත නිර්මාණයෙන් ගීතයක් රෙකෝඩ් කරන්න සූදානම් කරන එක. කේමදාස මාස්ටර් මේ ගීතයට තනුවක් නිර්මාණය කරනවා. තනුවක් නිර්මාණය කරලා මේ ගීතය ගායනා කරන්න දෙනවා ගායකයෙකුට. එදා දැන් ඔක්කොම එකට එකතු වෙලා ඉන්නේ. අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා, කේමදාස මාස්ටර් ඔය කට්ටියම එකට එකතු වෙලා ඉන්නේ දැන් ගීතය රෙකෝඩ් කරන්න හදන්නේ. මේ ගීතේ ගායකයෙකුට බාර දීලා තිනවා කේමදාස මාස්ටර්. හැබැයි මේ ගායකයාට එදා එන්න ටිකක් පරක්කු වෙනවා. දැන් ගීතේ තනුව නිර්මාණය කරන්නේ කේමදාස මාස්ටර්නේ. කේමදාස මාස්ටර්ට මේ තනුව නිර්මාණය කරන්න උදව් කරන්නේ අමරසිරි පීරිස්. ඒ කියන්නේ දැන් තනුව Taman කිව්වට මේ තනුව හරියට ලියාගන්නේ අමරසිරි පීරිස්. දැන් ওই ලියාගත්ත තනුව අමරසිරි පීරිස් කියවනවා එහෙනවා. ඌ ලස්සනට ඒ තනුව අමරසිරි පීරිස් පැත්තකට වෙලා ගායනා කරනවා. කියවනවා. දැන් කේමදාස මාස්ටර්ට මල වැනලා ඉන්නේ. ගායකයා තාම පරක්කුයි. ඇවිල්ලා නැහැ. ඊටත් යනවා මෙහෙටත් යනවා. ඇවිද දැන් ගායකයා නැහැ. කේමදාස මාස්ටර්ට තරහා ගිහිල්ලා කියනවා අමරේ ඔබ මේ සින්දුව කියපන්. ඔන්න ඔය අවස්ථාවේදී අමරසිරි පීරිස් මේ ගීතය ගායනා කරනවා. අමරසිරි පීරිස්ගේ ජීවිතයේ ගායනය අතින් සන්ධිස්ථානයක් වෙන්නේ මෙන්න මේ ලඳුනේ ගීතය. ලඳුනේ ගීතය ගායනා කිරීම නිසා තමයි මේ අමරසිරි පීරිසුත් ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙන්නේ. අපි මේ ගීතයේ තේරුම රස විඳලා බලමු. මොන මේ ගීතය ලියව්වේ මම අර ඉස්සල්ලා කිව්වේ ලඳුනේ ලඳුනේ ඔබේ දැස දැකගත්තෙමි ඊයේ හවස ලඳුනේ කියලා තමයි ගීතේ තිබුණේ. නමුත් කේමදාස මාස්ටර් මේ ගීතයේ පොඩි වෙනස්කමක් කරනවා. ඒ තමයි මෙන්න මේ විදිහට තමයි ගීතය ආරම්භ වෙන්නේ. ලඳුනේ ලඳුනේ ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ ඊයේ හවස කියන එකට ඔන්න ප්‍රේමසිරි කේමදාස මාස්ටර් වෙනසක් කරනවා. මෙතෙන්ට දානවා සැඳෑ කලෙක ලඳුනේ කියලා. ඊයේ හවස සැඳෑ කලක වෙනවා මෙතනදී. කියනවා එතකොට කතකයා දැන් කතකයා නෙමේ ගීතේ කියන්නේ ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලක ලඳුනේ. හවස මාලිගාවේදී ඔබේ මුහුණ දැකගත්තා. දෙනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නෑ කම නොකියන වීදි සරණ ලඳුනේ ලඳුනේ මැයගේ අත ගන්න ගොඩක් පුරුෂයන් පොද බදිනවා. මැයගේ තිබෙන මේ ශරීරයේ පහස ලබන්න ගොඩක් පුරුෂයන් පොර කනවා. හැබැයි මැයව විවාහ කරගන්න කිසිම පුරුෂයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙතනදී මේ කතකයා කියනවා දිනෝ දහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ. මැයගේ පහස ලබන්න මැයගාවට දිනෝ දහක් පිරිමින් එනවා. නමුත් මැය දැන් ඉන්නේ චූටි දියණියක් එක්ක තනි වෙලා. සැමියෙක් නැහැ. නෑයෙක් නෑකම් නොකියන වීදි සරණ ලඳුනේ. තමන්ගේ තාත්තා ගාවට ආවා. ඇයට වැරදුනා තමයි ජීවිතේ. පාසල් යන කාලේදී ඇයගේ හැඟීමුත් එක්ක
ඇය පිරිමියෙක් එක්ක පැනලා ගියා. ඇය අසම්මත විවාහයකට ඈඳුණා. ඒ ඇයගේ වයසත් එක්ක සිද්ධ වුණු දෙයක්. නමුත් නැවතත් මෙය Tamanගේ පියා ගාවට ආවට පස්සේ පියත් නැයව රිජෙක්ට් කරා. ප්‍රතික්ෂේප කරා. මෙතනදි කියනවා නෑයෙක් නෑ කම් නොකියන වීදි සරණ ළඳුනේ. Tamanගේ දෙමව්පියනුත් මෑයට පිටුපෑවා. කිසිම නෑදෑකමක් කියන්නේ නෑ. ඇයගේ උපන්ගමත් නුවර. ඇය තාමත් ජීවත් වෙන්නේ නුවර. නුවරින් ගිහිල්ලා නෑ ඇය. ඇය දන්න කියන අඳුරන අය තමයි නුවරේ ඉන්නේ. නමුත් එක නෑයෙක්වත් මෑයව පිළිගත්තේ නෑ. මෑයගේ දියණියත් එක්ක මෑය අසරණ වෙන්න ඇරියා. තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන ඔබේ දැස දැකගත් තෙමි සැඳෑ කලෙක ලඳුනේ බලන්න මැය දකින්නකොට ඉස්සල්ලාම දකින්නකොට මැය ගැන දැනගත්තේ මැය ගණිකාවක් මැය බඩුවක් මැය නගර සෝබනියක්. නමුත් මෙතනදී කියනවා තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ. එදා හැන්දෑවේ දළදා මාලිගාවේදී දකින්නකොට ඇය දළදා වහන්සේ වැඳ පුදා ගන්න ඇය දළදා මාලිගාවට යනවා. නිකමුත් නෙවෙයි යන්නේ. සුදු ඔසරියත් ඇඳලා Tamanගේ දුවටත් සුදු පාටින් ලස්සනට අඳවගෙන එක අතකින් Tamanගේ දියණිය අරගෙන තවත් අතකින් ලස්සන මල් වට්ටියක් අරගෙන ඇය යනවා දළදා සමිඳුන් වැඳ පුදා ගන්න. බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි. බලන්න මැය ගැන දකින අහන හැම කෙනෙක්ම කියන්නේ ඇය ගැන වැරදි කතා. ඇය ගැන අසෝබන. මැය ගැන දකින අහන හැම කෙනෙක්ම කියන්නේ මැයව පිළිකුල් කරන කතා. නමුත් මෙතනදී ගීතයේ රචකයා කියනවා බුදුන් දැක නිවන් දැකිමැයි දෙවුරම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි. අහලා තියෙනවා පටාචාරා වහන්දෑගේ කතා වස්තුව. පටාචාරා කියලා කියන්නේ මේ විදිහටම අසරණ වුණු කාන්තාවක්. ඇයත් කුඩා වයසේදී Tamanගේ ගෙදර මෙහෙකාර සේවයේ දරපලන කුස්සියේ දරපලන කොල්ලත් එක්ක පැනලා යනවා. පටාචාරා කියලා කියන්නේ ධන කුවේරයෙක්ගේ දියණියක්. සිටුවරයෙක්ගේ දියණියක්. විශාල වශයෙන් ඒ සිටුවරයාට මුදල් හදල් තියෙනවා. නමුත් අනේ අවාසනාවකට පටාචාරා සරණ ගන්නේ Tamanගේ ගෙදර කුස්සියේ වැඩ කරපු මෙහෙකාර කොළුවත් එක්ක, දරපලන කොළුවත් එක්ක. ඔහුත් එක්ක පැනලා ගිහිල්ලා ඔන්න ජීවත් වෙලා Tamanගේ කුසින් දරුවෙක් වැදුවට පස්සේ ඔන්න Tamanගේ අම්මයි තාත්තයි මතක් වෙලා Tamanගේ අම්මයි තාත්තයි බලන්න යන්න Tamanගේ ස්වාමියාට කියනවා. නමුත් පළවෙනි අවස්ථාවේදී ඇය පැනලා එන්නේ. Tamanගේ ස්වාමියාට කිව්වට ස්වාමියා කැමති නෑ. මාව මරයි කියලා ප්‍රතික්ෂේප කරනවා. යන්න බෑ මට ඔයාලගේ අම්මයි තාත්තයි හම්බ වෙන්න. නමුත් පළවෙනි ළමයා හම්බ වෙන්නේ ඉන්නකොට පටාචාරා හොරෙන් එනවා. ඔය අවස්ථාවේදී නමුත් පළවෙනි දරුවා හම්බෙන්න ඉන්නකොට ඇයට එන්න වෙන්නේ අර Tamanගේ ස්වාමියා ඇව හොයාගෙන ඇවිල්ලා මගදී පළවෙනි ළමයාත් හම්බෙනවා අතර මගදී. ඊට පස්සේ දැන් අම්මලා තාත්තලා බලන්න යන්න බෑ. ඒ නිසා ආපහු ගෙදරට ස්වාමියා අඩ ගහගෙන එනවා. ඊට පස්සේ දෙවනි දරුවෝ උපදිදී ඔන්න කියනවා ස්වාමියාට ඇවිටිලි කරනවා මට යන්න ඕනි මගේ අම්මයි තාත්තයි බලන්න. ඇය දැන් 1000ක් දුක් විඳිනවා. Tamanගේ ස්වාමි පුරුෂයා දර කපලා තමයි සල්ලි හම්බ කරන්නේ. නමුත් මේ සල්ලි වේලකටවත් මදි. ඒ හින්දා නැවත වරක් කියනවා පටාචාරා යමු අපි අම්මයි තාත්තයි බලන්න කියලා. ඇය කියනවා මාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අම්මයි තාත්තයි දැන් මාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. යමු අම්මයි තාත්තයි බලන්න කියලා. ඔන්න ඔය නිසා
අර දර කපන්නා පටාචාරාවත් අඬ ගහගෙන එනවා අම්මයි තාත්තයි බලන්න. එදත් කරුමෙක මහත පටාචාරායි මේ කට්ටිය Tamanගේ අම්මා බලන්න එනකොට මහා මොරසූරන වර්ෂාවක් ඇද වැටෙනවා. මේ ඇද වැටෙනකොට දැන් ඉන්නේ මෙයාලා කැලේ මැද. මෙයා පටාචාරාවත් Tamanගේ කුඩා පුතණුවනුත් කැලේ තියලා යනවා සෙවණක් වෙන්න මේ වතුරෙන් තෙමෙන්නේ නැතුව ඉන්න පොඩි කූඩාරමක් හදාගන්න අතුකොළ ටිකක් කපාගෙන එන්න. ඉතින් ඔතෙන්ට ගියාට පස්සේ ඔන්න ගහකට නගින්න හදනකොට සර්පෙක් ඉඳලා දෂ්ට කරලා පටාචාරාවගේ ස්වාමි පුරුෂයා මැරෙනවා. මය එදා තෙමි තෙමි Tamanගේ දෙවනි දරු උපත අර කැලේ මැදදී බිහි කරනවා. ඉතින් දැන් සැමියා නෑ උදේ පහුවදා බලනකොට Tamanගේ ලොකු පුතා අරගෙන එදා රෑ Tamanගේ කුසින් බිහි කරපු අර බිලිඳත් වඩාගෙන කැලේ හොයනවා Tamanගේ ස්වාමි පුරුෂයා කොයි කියලා. හොයාගෙන එනකොට දකින්නවා සර්පෙක් දෂ්ට කරලා මැරිලා ඉන්න Tamanගේ ස්වාමි පුරුෂයාව. මේ එතනදී විලාප තියලා අඬනවා. අඬලා කරන්න දෙයක් නැහැ. ස්වාමියා දැන් මැරිලා ඉන්නේ. ස්වාමියාගේ දේහය පොළවලින් වහලා ආපහු එනවා Tamanගේ අම්මයි තාත්තයි බලන්න. අම්මයි තාත්තයි දැන් Tamanට පිටුපාන්න නැති වෙයි. අන්තිම විශ්වාසය උනේ Tamanගේ දෙමව්පියන්. දෙමව්පියන් බලන්න එනකොට අචිරවතී ගංගාව පහු කරන්න සිද්ධ වෙනවා. ඉතින් Tamanගේ වැඩිමහල් පුතා ගංගාවෙන් එපිට තියලා අලුත උපන් දරුවත් අරගෙන මෙහෙම වඩාගෙන අර ගංගාව දිගේ ඇවිදගෙන එනවා. අලුත උපන් දරුවා ගඟෙන් එගොඩ කරලා අනිත් දරුවා මං අරන් එන්නම් කියලා. ඉතින් එගොඩට ගිහිල්ලා අර අලුත උපන් දරුවව තියලා ගඟේ මැදට එනකොට ඔන්න උකුස්සෙක් ඇවිල්ලා Tamanගේ චූටි පුතාව දැහැගෙන යනවා. එලවන්න අත් දෙක උස්සලා උකුස්සා එලවන්න හදනකොට එහා ඉවුරේ ඉන්න චූටි පුතා හිතනවා අම්මා මට කතා කරනවා කියලා. ඒ චූටි පුතා ගඟට බහිනවා. ඒ බහැපු ගමන් ගඟේ ගහගෙන ගිහිල්ලා ඒ පළවෙනි දරුවත් Tamanට පටාචාරාවන්ට නැති වෙනවා. මේකෙන් දරා ගන්න බැරි දුකක් වේදනාවක් විඳලා මනස වියවුල් වෙලා Tamanගේ දෙමව්පියන් ගාවට පටාචාරා එනකොට එදා රෑ වැහැපු වැස්සෙන් Tamanගේ අම්මයි තාත්තයි නැති වෙලා ඒ Tamanගේ අම්මයි තාත්තයි ජීවත් වුණු සිටු ගෙදර උඩට ගහක් කඩාගෙන වැටිලා අම්මයි තාත්තයි එදාම නැති වෙලා දැන් පටාචාරාවන්ට පිස්සු හැදෙනවා සිහිය විකල් වෙනවා පටාචාරා Tamanගේ ඇඳිවතවත් නැතුව දුවගෙන යනවා දෙව්රම් විහෙරේ වැඩවසන බුදුන් වහන්සේ හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ පටාචාරාවන්ට පිහිට වෙනවා. ඇයට අනිත්‍යතාවය ගැන කියලා දීලා ඇයව නිවන් මාර්ගය දක්වාම රැගෙන යනවා. අනිත් කතාව තමයි මේ බෞද්ධ සාහිත්‍යයේ එන කිසාගෞතමියගේ කතාව. කිසාගෞතමිය කියලා කියන්නේ දුප්පත් පවුලක දියණියක්. මෙය විවාහ කරගන්නේ පොහොසත් පවුලක පුරුෂයෙක්. මෙයව විවාහ කරගෙන Tamanගේ ස්වාමි පුරුෂයා Tamanගේ ගෙදරට අරගෙන ගියාට පස්සේ ඒ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයාගේ අම්මලා තාත්තලා නෑදෑයෝ කිසාගෞතමීව ප්‍රතික්ෂේප කරනවා. ඇය කිසංග සිරුරක් හිමි කාන්තාව. ඒ නිසා තමයි ඇයට ලැබෙන්නේ කිසාගෞතමිය කියන නම. පොඩි හීන්දෑරි සිරුරක් තියෙන චූටි කෙල්ලෙක් තමයි මේ කිසාගෞතමී කියලා කියන්නේ. බැඳලා ගියපු දවසේ ඉඳලා ස්වාමි පුරුෂයාගේ නෑදෑයින්ගෙන් දෙමව්පියන්ගෙන් අවලාද මෙය දුප්පත් කිසාගෞතමී කියලා කියන්නේ ගොඩක් දුප්පත් කාන්තාවක්. බැඳලා ගියපු දවසේ ඉඳලා ඇයට වද දුන්න එක තමයි දෙමව්පියෝ කරේ. ඇය ප්‍රතික්ෂේප කරා. නමුත් පළවෙනි දරුවා හම්බුණාට පස්සේ කිසාගෞතමියට Tamanගේ නෑදෑයන්ගෙන් නැන්දම්මගෙන් මාමණ්ඩියගෙන් ස්වාමියාගේ පාර්ශවයේ නෑදෑයන්ගෙන් සැලකිල්ල වෙනස් වෙනවා. ඇයව බාර ගන්නවා. මොකද කිසාගෞතමියට හම්බ වුණේ පිරිමි දරුවෙක්. මේ නිසා ඇයට අර කලින් තිබ්බ නොපිළිගැනීම නෙමෙයි දැන් හොඳට පිළිගන්නවා. ඇයට ආදරේ. නමුත් මේ කුඩා පුතා කෙලිදෙලින් ගත කරන කාලයේදී අකාලේ මියදෙනවා. මේ මියදීමත් එක්ක කිසාගෞතමියගේ සිහිය විකල් වෙනවා. ඇයට උන් හිටි දැන් අමතක වෙනවා.
කලින් දරුවෙක් නැතුව ඉන්නකොට Tamanගේ නැන්දම්මලා නෑදෑයෝ Tamanට කොහොමද සලකවුවේ? මං දුප්පත් පවුලක කෙල්ලෙක්. දැන් මට මොකක් නොකරයිද? අනේ අර මැරිච්ච Tamanගේ චූටි පුතාව වඩාගෙන මුළු නගරේ පුරාම ඇවිදිනවා. මට පිහිටක් වෙන්න, මගේ පුතාට නැවතත් පණ අරන් දෙන්න. අර චූටි දරුවව වඩාගෙන මේ ඇඟේ තිබ්බ වස්ත්‍ර උනාගෙන ගියක් ගානේ දුවනවා මගේ පුතා බේරලා දෙන්න කියලා. ඔන්න ඔතනදී එක පුද්ගලයෙක් ඉන්නවා මේ නගරේ මෑයට පිහිටවන, කිසා ගෝතමියට පිහිටවන. දෙවුරන් වෙහෙරේ වැඩ වාසය කරන අපමහා බෝසතාණන් වහන්සේ ඔබට පිහිට වෙයි. බෝසතාණන් වහන්සේගෙන් ගිහිල්ලා සරණක් පතන්න කියලා. කිසා ගෝතමිය මේක අහපු ගමන් අර මැරිච්ච දරුවවත් අරගෙන දුවගෙන යනවා බුදුන් වහන්සේ මුණ ගැහෙන්න. මැරිච්ච දරුවත් වඩාගෙන එනකොට කිසා ගෝතමියට කියනවා බුදුරජාණන් වහන්සේ සිහිය ලවා ගන්න කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි වස්ත්‍රයක් දාන්නේ ඇඟට. ඊට පස්සේ අර මැරිච්ච Tamanගේ දරුවව බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල තියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා බුදුහාමුදුරනේ මගේ පුතාට නැවත පණ ලබා දෙන්න. ඊට පස්සේ කිසා ගෝතමියට බුදුන් වහන්සේ කියනවා මොකද බුදුන් වහන්සේ මනසින් නුවණින් දන්නවා කොහොම අයද මේ පටාචාරා කියන්නේ කොහොම කෙනෙක්ද? කිසා ගෝතමිය කියන්නේ කොහොම කෙනෙක්ද? බුදුන් වහන්සේට නුවණ තියනවා බලන්න. සිහිනුවණින් යුතුව බලලා මෙය ධර්මය අවබෝධ කරගන්නවා කියලා හිතලා තේරුම් අරගෙන මෙය ධර්මය අවබෝධ කරගන්නවායි කියලා තේරුම් අරගෙන මෙයට කියනවා ඔබ නොමල ගේකින් අබමිටක් ගේන්න කියලා. දරුවත් අරගෙන ගියක් පාසා යනවා. හැම තැනම ඇවිදිනවා නොමල ගේකින් අබමිටක් ගන්න. හම්බ වෙන්නේ නැහැ. හැම ගෙදරකම මිනිස්සෙක් කවුරු හරි කෙනෙක් මැරිලා. ඔන්න තේරුම් ගන්නවා කිසා ගෝතමී බුදුන් වහන්සේ මට මේ අබමිටක් ගේන්න කියලා කිව්වේ මට මේ ධර්මතාවය තේරුම් ගන්න. නොමරෙන කිසිම කෙනෙක් නැහැ. මැදි වයසින් මැරෙනවා, ඉපදෙන්න ඉන්න ගමන් මැරෙනවා, ඉපදුනාට පස්සේ මැරෙනවා, වයසට ගිහිල්ලා මැරෙනවා, ලෙඩ වෙලා මැරෙනවා. ඔන්න ඔය විදිහට කිසා ගෝතමී තේරුම් ගන්නවා මරණය කියන්නේ පොදු ධර්මතාවයක් කියලා. කිසා ගෝතමී Tamanගේ දරුවව සෝහනට අරන් ගිහිල්ලා සෝහනේ තැම්පත් කරලා නැවත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටිලා කියනවා බුදුහාමුදුරනේ මට පිහිට වෙන්න කියලා. ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මයේ දේශනා කරනවා. ඒ අවස්ථාවේදීම ඇය ඒ අසුනෙන් නැගිටින්නේ සෝවහන් ඵලයටපත් වෙලා. පස්සේ ඇය ශාසනයේ මහානදම් පුරනවා. ඇය උතුම් වූ නිර්වාණය කරා ගමන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ කවි පන්තියේදී රචකයා පද්‍ය පන්තිය නිර්මාණය කරන පුද්ගලයා එහෙම නැත්නම් මේ අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහත්තයා කියනවා බුදුන් දැක නිවන් දැකීමයි දෙවුරම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි කියලා. ඊළඟ කවි පන්තියට එනවා පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළියේ රවන ලඳුනේ ලැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකට වරදක් නැති වැරදිකාර ලඳුනේ අන්තිම කවි පන්තියේ පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ මැයට ගණිකාවක් වෙන්න සිද්ධ වුණේ පිරිමියෙක් හින්දා. මැයට දරුවෙක් ලැබුණේ පිරිමියෙක් හින්දා. හැබැයි මේ සමාජයේ පිරිමියාට දොස් කියන්නේ නැහැ. පිරිමියාගේ දොස් දකින්නේ නැහැ මේ සමාජය. මැයට තමයි ඇඟිල්ල දික් කරන්නේ. ඔබ ගණිකාවක්. මේ ගණිකාව ගාවට එන්නේ කවුද? මේ ගණිකාව මොකක්ද කරන්නේ? මානසික ව්‍යාකූලත්වයෙන් ඉන්න පිරිමින්ට සේවය සපයන එක තමයි මේ ගණිකාවක්ගේ වෘත්තිය වෙන්නේ. සමාජයේ
ස්ත්‍රී දූෂණ, ළමා අපචාර මේ දේවල් ගොඩක් නවතින්න හේතු වෙන්නේ මෙන්න මේ ගණිකාවන් කියලා සමාජයේ හංවඩු ගහන මේ කාන්තාවන්ගේ සේවය නිසා. කිතුරු දහමෙත් මේ වගේ අවස්ථාවක් ගැන කතා කරනවා. මද්දලාවේ මරියාගේ කතාව. මද්දලාවේ මරියා කියලා කියන්නේ පුරුෂයන්ගේ වරදින් ගණිකාවක් වුණු ස්ත්‍රියකට. යේසුස් වහන්සේ ඉස්සරහින් ගමන් කරනකොට ඒ පිටුපසින් තමන්ට දොස් කියයි ගල් ගහයි ගල් මුගුරු වලින් පහර දෙයි තමන්ව මරයි කියලා බයට මද්දලාවේ මරියා පිටිපස්සෙන් ගමන් කරනවා යේසුස් වහන්සේට මුවා වෙලා. පිටිපස්සෙන් එන මේ ස්ත්‍රිය දැකලා මිනිස්සු ගල් මුගුරු අරගෙන මෑයට පහර දෙන්න උත්සාහ කරනවා. යේසුස් වහන්සේ දකිනවා මෑය කොහොම ස්ත්‍රියක්ද කියලා. යේසුස් වහන්සේ මෑය ගැන තේරුම් අරගෙන උන්වහන්සේ දකිනවා මෑයට මේ පහර දෙන්න ලෑස්ති වෙන්නේ කලින් මෑයත් එක්ක ගත කරපු පිරිමිත් මේ තලයේ ඉන්නවා. එයාලා තමයි දැන් මේ මද්දලාවේ මරියට චරිත සාතික දෙන්න උත්සාහ කරන්නේ. යේසුස් වහන්සේ කියනවා ඔබලා කිසිදාක පව් කරලා නැත්තම් ඔබලා කිසිම අවස්ථාවක මෑ වගේ පවක් කරලා නැත්තම් ඒ පුද්ගලයෙක් විතරක් මෑට ගහන්න කියලා. මද්දලාවේ මරියට ඒ වෙලාවේ කිසි කෙනෙක් ගහන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ම වරදේ බැඳිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී අර ස්ත්‍රියව යේසුස් වහන්සේ බේර ගන්නවා. ඔන්න ඔය වගේම තමයි පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ. ගණිකාවක් වෙන්නේ පිරිමියාගේ වරදින්. ගණිකාව සේවය සපයන්නේ පිරිමියාට. සමාජයේ තියෙන ප්‍රශ්න ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ළමා දූෂණ මේ හැම දෙයක්ම වැළකෙන්නේ ඔන්න ගණිකාවගේ සේවයේ හින්දා. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ. අඳුරේ පව් කරන දනා එළියේ රවණ ලඳුනේ. මෑයත් එක්ක නිදි වැදුණු, මෑයත් එක්ක රාගේ හැසිරුණු කට්ටියම තමයි රැයට මෑයත් එක්ක හැසිරෙලා දවල්ට එළියට ඇවිල්ලා මෑයට දොස් කියන්නේ. මෑ ගණිකාවක්, බඩුවක්, වෛශාවක් කියලා මෑයට දොස් කියන්නේ අඳුරේ පව් කරන දනා එළියේ රවණ ලඳුනේ. පව් කරන මිනිස්සුම තමයි මෑයට දොස් කියන්නේ. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ. ඇයගේ ලැම පමණයි පේන්නේ. ශරීරය විතරයි පේන්නේ. නමුත් ලය පේන්නේ, සිත පේන්නේ. එය හිතෙන් විඳවන විඳවීම, ඇයගේ දුක, ඇය ගත කරන කටුක ජීවිතේ මේ දේවල් ගැන පේන්නේ නෑ මේ මිනිස්සුන්ට. කුහුඹුවකට වරදක් නැති වැරදිකාර ළඳුනේ. මෑ මිනි මරන්නේ නෑ. මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ. මැරකම් කරන්නේ නෑ. කුහුඹුවකටවත් වරදක් නෑ. නමුත් වැරදිකාර ලදක් වෙලා මේ කුණු සමාජයට. ඉතින් හරිම ලස්සන නිර්මාණයක් තමයි මේ ලඳුනේ ගීතය. තවත් මේ වගේම වැඩසටහනකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.